ගුඩ් මෝනින් සර්. ගුඩ් මෝනින්. ඔයාට කොහොමද? මම හොඳින් ඉන්නවා. අනේ සර් මට පොංචි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද අහන්නකො බලන්න ඔයාගේ ප්‍රශ්නය. සර් දැන් හැමෝම AI භාවිත කරනවනි. මේ AI වල අපිට හානි කරන දේවල් මොනවද කියලා මට කියලා දෙන්නකෝ. මෙහෙමනි පුතේ, AI වල හානි කරන දේවල් මොනවද කියලා ඉගෙන ගන්න කලින් අපි බලමුකෝ මේ AI අපිට ඇත්තටම ඇයි මේ තරම් වැදගත් කියලා. මම දන්න විදිහට නම් සර් AI යොදාගෙන අපිට හොද්දට ඉගෙනගෙන විභාග පාස් කරන්න නම් පුළුවන්. ගුරුවරයෙක් නැති විෂයම් පවා අපිට විෂය කරුණු හොයාගෙන ගිහිල්ලා මේ AI මාර්ගයෙන් ඉගෙන ගන්න පුළුවන්. ෂෝට් නෝට් ලියා ගන්න, පාඩම් කරන කෙටි ක්‍රම හොයාගන්න. ඉතින් මේ AI අපිට උදව් කරනවා. ඉතින් මම ඒක ගැන නම් දන්නවා සර්. විභාග පාස් කරන්න විතරක්ම නෙමෙයි පුතේ. අපි ජීවත් වෙන වැඩ ලෝකයේ ඕනෑම ක්ෂේත්‍රයකදී අපිට ඇතිවන ගැටලු වලට පිළිතුරු AI වලින් අපිට හොයාගන්න පුළුවන්. ඒක තමයි නේද සර්? මට නම් හිතෙන්නේ AI කියන්නේ අපේ ජීවිතය වලට ලැබුණු ලොකුම තෑග්ග කියලා. ඒක නම් ඇත්ත පුතේ. හැබැයි මෙහෙමත් හිතන්නකෝ, මේ හැමදේම අවසානට යන්නේ කොහාටද කියලා. AI නිසා රැකියා අවස්ථා මිනිස්සුන්ගේ ගොඩක් නැති වෙන්න පුළුවන්. මොකද දැම්මම ගොඩාක් දේවල් යන්ත්‍ර සූත්‍ර වලට බාර දීලා ඉවරයි. ඒ කියන්නේ මේ AI මිනිස්සුන්ට අහිත කර දෙයක් නේද සර්? මෙහෙමනේ පුතේ, ඕනෑම දෙයක හොඳ පැත්තකුත් තියෙනවා, නරක පැත්තකුත් තියෙනවා. මිනිස්සු අතින් කරපු දේවල් AI නිසා යන්ත්‍ර සූත්‍රවලට දැන් බාර දීලා තමයි තියෙන්නේ. උදාහරණයක් විදිහට ෆොටෝෂොප් හිතන්නකෝ. ඉස්සර ගොඩාක් උත්සාහ කරනවා මේ ෆොටෝ එඩිට් කරන්න, වීඩියෝස් හදන්න. ඉතින් මේ දේවල් දැන් එකම එක ෆොන්ට් එකකින් හරි අපූර්වට විනාඩි 2-3 නිර්මාණය කරගන්න මිනිස්සුන්ට පුළුවන් වෙලා තියෙනවා. ඕමයි සර්, දැන් මමත් වීඩියෝ හදනවා, මමත් ෆොටෝ හදනවා. අන්න ඒකනේ කියන්නේ. හැබැයි හැම දෙයක්ම AIට බාර දීලා හිටියොත් මොකද වෙන්නේ? අපේ සමාජ සම්බන්ධතා බිඳ වැටෙන්න පුළුවන්. අපේ තීරණ ගැනීමේ හැකියාවන් නැති වෙලා යන්න පුළුවන්. අපි යන්ත්‍ර මත යැපෙන තත්වයට පුතේ පත් වෙන්න පුළුවන්. අන්න ඒක හරිම භයානක වැඩක් නේ. ඒක නම් ඇත්ත සර්. හැමදේම AIට කියලා කරගන්න ගියොත් අපි පුංචි දෙයක්වත් හිතන්නේ නැහැනේ. එතකොට අපි ඉබේම AIගෙන් යැපෙන මිනිස්සෙක් බවට පත් වෙනවා. අන්න එතන තමයි අපි පරිස්සම් වෙන්න ඕනේ. අපි තමයි AIව පාලනය කරන්න ඕනේ පුතේ. AI අපේ ජීවිත පාලනය කරන්න ආවොත් තමයි ප්‍රශ්නය. AI කියන්නේ මෙවලම. ඒක පාවිච්චි කරන විදිහ අනුව තමයි අපිට හොඳක් වෙනවද නරකක් වෙනවද කියන එක තීරණය වෙන්නේ. ඉතින් අපි පරිස්සමට පාවිච්චි කළොත් AI හිත කරයි. අපි අනිසි විදිහට පාවිච්චි කළොත් අපිට අහිතකර ප්‍රතිඵල පුතේ මේ AI මගින් ලැබෙනවා අම්මයි. ඉතින් අපි මේ AI අපි පරිස්සමට පාවිච්චි කරමු. අනේ මේ දේවල් කියලා දුන්නට සර්ට ගොඩාක් ස්තුතියි. මම මේ ඉගෙන ගත්ත දේවල් මගේ යාළුවන්ටත් කියලා දෙනවා. එහෙනම් සර් මම ගිහිල්ලා එන්නම්. බොහොම ස්තුතියි.